අයිබෝන් යාළුවනේ. අපි අද ඇවිල්ලා ඉන්නේ බොරලන්දයි වැලිමඩයි අතර තියෙන හැමෝම පොඩ්ඩක් නැවතිලා බලලා යන සුන්දර ස්ථානයක්. මෙතන ගොඩක් දෙනෙක් නැවතිලා ෆොටෝ එකක් ගහලා තමන් ගමන් විඩාව නිමා ගන්න තැනක් නැවතිලා කෑම කන්න පුළුවන්. හරි සුන්දර තැනක්. මෙතන ඉතින් තියෙන්නේ පරිසර පද්ධතිය අලුතෙන් නිර්මාණය වෙච්ච එක. ඒ කියන්නේ පයින්ස් ගස් තියෙන ඒ වුණාට ඒ පරිසරයේ සුන්දරත්වය විඳින්න ඕන කෙනෙකුට පුළුවන්. ගොඩක් වියලි භාවයක් තමයි තියෙන්නේ පරිසරයේම. ඒ කියන්නේ පයින්ස් වල කොළ වැටිලා හරිම අපූර්ව මේ සුන්දරත්වය නිර්මාණය කරලා තිනවා. වැලිමඩ බොරලන්ද පාරේ යන හැමෝම මෙතන නැවතිලා තමන්ගේ කාලයෙන් පොඩි පැය භාගයක් කාලයක් මිනංගු වුණත් මෙතන නවතින එක තමන්ගේ ජීවිතේට ගන්න පුළුවන් සුන්දර අත්දැකීමක් ඒ කියලා මම කියනවා. ඉතින් මේ වගේ සුන්දර තැනකින් ආයි හම්බ වෙමු. අපි ඉස්සරහට යනවා. මේ තව දෙයක් කියනවනේ මේ ඉස්සරහ තියෙනවා මේ කඩයක් කන්න පුළුවන් රොටි පරාටා ඒ වගේ දේවල් තියෙනවා. හරිම සුන්දර තැනක්. වාහනයකින් ඇවිල්ලා නැවතිලා කැම ටිකක් උයාගෙන කන්න පුළුවන් හරි සුන්දර තැනක්.